ආයිබෝවන් අශෝක රණසිංහ මහත්මයාණෙනි. ආයිබෝවන්. ඔබතුමා කිව්වා ගියවර මම ඔබතුමාගෙන් අහපු වෙලාවේ කිව්වේ පරිණාමවාදය පිළිබඳව පූර්ණ විස්තරයක් මම ඊළඟ සැරේට කියන්නම් කියලා. ඔබතුමා කිව්වනේ පරිණාමවාදය බොරුවක් කියලා. මොකද්ද මේ බොරුව? ඔව් ඒක අමූලික බොරුවක්. ඒකට හේතුව දැන් විද්‍යාඥයෝ කියනවානේ වානරයේ ඉඳලා මේ දක්වා මනුෂ්‍යයා දිනුවෙන් පැවතගෙන ආවයි කියලා. එතනින් තමයි මේ එතන ඇවිල්ලා පරිදි අවබෝධයක් මනුෂ්‍යයට තියෙන්නේ. මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ විද්‍යාව කියන්නේ කොයි විදිහේ අවස්ථාවකටද කියලාවත් අද වෙනතුරු කිසිම විද්‍යාඥයෙක් දන්නේ නැහැ. ඒ නිසා තමයි මේ සිත ගැන බලන්නේ නැතුව නිෂ්පාදනය කරන ලද දේවල් අජීවී වස්තුන් දෙස බලලා ඒ ක්‍රියාකාරීත්වය දෙස බලලා ඒ කියන්නේ භාණ්ඩ යන්ත්‍ර සූත්‍ර ද්‍රවයන් වායුන් උපකරණ මේවයි ක්‍රියාකාරීත්වය දෙස බලලා සියලුම දෙනා හිතාගෙන ඉන්නවා මේ ලෝකේ ඊටාම දිනු සත්‍යක දැන් දිනු වෙමින් පැවතීගෙන ආවයි කියලා. ඒ නිසා ඊටත් ප්‍රථම දැන් විද්‍යාඥයෝ මේ පරිණාමවාදය ගැන කිව්වේ ඒකට හේතුව මේ දිනු වෙමින් පැවතීගෙන එන නිසා ඉතින් මේ මිනිස්සයා මේ දැන් එන්න දිනු වෙමින් පැවතීගෙන ආවයි කියලා තමයි දැන් තීරණය කරගෙන ඉන්නේ. නමුත් නෑ. දිනු වෙමින් පැවතීගෙන ආවේ දැන් උමුතු තත්වයක විද්‍යාඥයෝ ඉන්නේ. එතකොට ඔබතුමා කියන විදිහට මිනිසා පැවතෙන්නේ කොහොමද? දැන් ඔත් ඉස්සෙල්ලා මුලින් ඉඳන් කියනවා නම් කියන්නේ කියන ඒක සෛලික ජීවයාගේ ඉඳලානේ දිනු වෙමින් පැවතගෙන ආවයි කියලා කියන්නේ. ඊට පස්සේ මේ වානරයාගෙන් මිනිසයා දිනු වෙමින් පැවතගෙන ආවා කියලා. එහෙම කොට්ටාසයක් ඉන්නවද දිනු වෙමින් පැවතගෙන අතර මේ අතර කොට්ටාසයක් නැහැනේ. වලිගේ කොට වේගෙන එන ඒ වගේම හිටගෙන යන්න උත්සාහ ගන්න වානරේ කොට්ටාසයක් ඉන්නවද? නැහැනේ. මිනිස්සයමයි. වානරේමයි. දැන් මෙතන වෙලා තියෙන්නේ දැන් මුකුත් ඕනේ අපි මෙහෙම කල්පනා කරමු. දැන් අපි මේ උගන්වනවද පාසල යන දරුවන්ට ලෝක විෂය කියලා විෂයක් උගන්වනවද? නෑ නේද? ඒ වගේම විශ්වවිද්‍යාලයක උගන්වනවද ලෝක විෂය කියලා? එහෙම විෂයක් උගන්වන්නේ නැහැ. නමුත් මේ ඇයි උගන්වන්නේ නැත්තේ? මේ ලෝක විෂය අවබෝධ කරලා දෙන්න. ඒ කියන්නේ ලෝකයේ තත්වාකාරයෙන් පැවතීගෙන යන්නේ මොන වගේ ක්‍රමවේදයකටද කියලා අවබෝධ කරලා දෙන්න පුළුවන් විද්වතෙක් ලෝකේ නැහැ. ඒක අවබෝධ කරලා දෙන්න විද්වතෙක් ලෝකේ නැති නිසා ලෝක විෂය කියලා විෂයක් නැහැ. නමුත් මේ විද්‍යාඥයෝ කරන්න හදන්නේ මේ ඒකමනේ. ලෝක විෂය ලෝකයේ තත්වාකාරයෙන් පැවතීගෙන යන්නේ මොන වගේ ක්‍රමවේදයක්ද කියලා දන්නේ නැතුව ලෝකයේ දිනු කරන්න උත්සාහ ගන්නවා. ඉතින් ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සියලුම පෘථග්ජන මනුෂ්‍යයන් උන්මත්තකයි කියලා කිව්වේ ඒකනේ. ඔහු විද්‍යානුකූලව දන්නව නම් මේක තත්වාකාරයෙන් පැවතීගෙන යන්නේ මොන වගේ ක්‍රමවේදයකටද කියලා ලෝකය දිනු කරන්න උත්සාහ ගන්නෑ. මම ඔබට තර්කයක් ඉදිරිපත් කරා විද්‍යාව කියලා කියන්නේ යම්කිසි මිනිසෙක් විසින් ඕනෑම ගණයේ පරීක්ෂණයක් සිදු කරයිද ඒ පරීක්ෂණය සිදු කරමින් සිටින මිනිසයාගේ ඒ අවස්ථාවේදී සිතේ අභ්‍යන්තරයේ මොන වගේ ක්‍රියාවලියක්ද සිදු වෙන්නේ කියලා සෙවීමයි විද්‍යාව කියලා කියන්නේ. ඒකට හේතුව මම ඇයි ඒ තර්කය ඉදිරිපත් කරන්නේ? හේතුව කරන ලද පරීක්ෂණයේ කතරම් විද්‍යානුකූල වුණත් දැසගත් නිගමනයේ කතරම් විද්‍යානුකූල වුණත් වැඩක් නැහැ. ඒ අවස්ථාවේදී ඒ මනුෂ්‍යගේ සිතේ අභ්‍යන්තරය අවිද්‍යාසහගත ලෙස ක්‍රියාත්මක වෙමින් පවතිනවා නම් මොකද ලෝකේ කිසිම මිනිහෙක් කැමති නැහැ තමන්ගේ සිත අවිද්‍යාසහගත ලෙස ක්‍රියාත්මක වෙනවට. ඔය චිත්‍රපටිවල එතනින් ගියාම පැරණි ග්‍රන්ථවල තියෙනවා පරිණාමවාදය පිළිබඳ. ඒව එතකොට බොරුවක්ද? පරිණාමවාදය ගැන තහවුරු කරන්න ගොඩක් චිත්‍රපටි හදලා තියෙනවා. ඒ වගේ මේ රූප සටහන් ඇඳලා තියෙනවා පොත්පත්වල උගන්වන ළමයින්ටනේ. ඒක ඔක්කොම අමූලික බොරු. ඒගොල්ලෝ එතුමන්ලා දන්නේ නැතුව විද්‍යාව කියන්නේ කොයි විදිහ අවස්ථාවකටද කියලා අද වෙන්න තුරු. ලෝකේ කිසිම විද්‍යාඥයෙක් දන්නේ නැහැ. නොදන්න නිසා තමයි සිත ගැන දන්නේ නැතුව. ඒ කියන්නේ සිතත් එක්ක සංසන්දනය කරන්නේ නැතුව විද්‍යාවක් ගැන කතා කරන්න පුළුවන් జగතෙක් ලෝකේ පහළ වෙන්නේ නැහැ. එහෙම කතා කරන්න උත්සාහ ගන්නවා නම් අනිවාර්යයෙන්ම යා විද්‍යාව ගැන දන්නේ නැති නිසා එහෙම කතා කරන්න උත්සාහ ගන්නවා. එතකොට අපි මහත්තයෝ මේ පිටසක්වල ජීවීන් ගැන ලෝකේ කතා වෙනෝනේ. ඒ ගැන ඔබතුමා මොකද කියන්නේ?
ඔව් දැන් ඔයකත් ලොකු ප්‍රශ්නයක් නේ. පිටසක්වල ජීවීන් ගැන මේක හිතාගෙන ඉන්නේ මේ විද්වතුන් මේ විද්‍යාඥයන්ුත් මෙම සැකයක් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් NASA ඒජන්සි එක තමයි ලෝකෙටම මේ විද්‍යාත්මක කරුණු සොයාගෙන ලෝකෙට ඉදිරිපත් කරන්නේ. නමුත් NASA ආයතනයේ තද වෙනතුරු පිටසක්වල ජීවීන් ගැන කතා කරන්නේ නැහැ. එතුමන්ලා කියන්නේ පිටසක්වල ජීවීන් මේ ජීවවලට ආවයි කියලා ඒගොල්ලන්ට තහවුරු කරන්නත් බෑ. එනවයි කියලා තහවුරු කරන්නත් බෑ. අනාගතයේදී කොහොමද කියලා තහවුරු කරගන්න බෑ. එතුමන්ලා එකක්වත් තහවුරු කළා නැහැ. ඔක්කොම සැකයෙන් තමයි ඔක්කොම මෙතුමන්ලා ඉන්නේ සැකේ උඩ තමයි කතා කරන්නේ. නමුත් මම එම සැකෙන්නේ මම කෙලින්ම කියනවා. නෑ පිටසක්වල ජීවීන් නෑ කියන එක නෑ කියන එක එහෙමයි අදටත් එහෙමයි. මම අවුරුදු 20කට ප්‍රථම විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරුන්ට දේශන පවත්වනකොට මම කිව්වා. ඒතර අනුව කතා කරනවා නම් මම මේ ඒරියා 51 වල සම්බන්ධවත් ඒ වගේම ඒරියා 51 වල ඉන්න සමහර විද්‍යාඥයින් කියනවා පිටසක්වල ජීවීන් ඇවිල්ලා ඉන්නවා දැකලා තියෙනවා පිටසක්වල ජීවීන් ඒ වගේ මේ පීරිසේ කියන්නේ අභ්‍යවකාශ යාන පිටසක්වල ජීවීන්ගේ යාන එහෙම තියෙනවා දැක්කා. එහෙම ජීවීන් එක්ක සාකච්ඡා කරනවා දැකලා තියෙනවා එහෙම කියලා කියනවා. නමුත් මේ ඔක්කොම අමූලික බොරු. මම වගකීමෙන් කියන්නේ. මම දන්නවා අනිවාර්යෙන්ම එහෙම පිටසක්වල ජීවීන් නැහැ. මේ හිතාගෙන ඉන්නවා දැන් අපිට මෙච්චර දියුණු අපිට වඩා කොච්චර දියුණු ජීවීන් නැද්ද ලෝකේ කියලා. නමුත් එහෙම නැහැ. මිනිසාට වැඩි ඥාන ශක්තිය ප්‍රබල ජීවෙක් ලෝකයේ පවතින තාක්කල් හොයන්න හම්බ වෙන්නේ ඇත්තෙත් නැහැ. මිනිසා තමයි මේ විශ්ව ලෝකෙටම ඉන්න ප්‍රබලම ජීවියා මනුෂ්‍යයා. නමුත් මනුෂ්‍යයා දැන් ඔක්කොම වරද්දගෙන ඉන්නේ. ඒකයි මෙතන වෙලා තියෙන්නේ. ඒක වැරදිච්ච තැන මම ඔබතුමන්ලාට පෙන්නලා දෙන්නම් ඉස්සරහට. ඉස්සරහට මම දැන් පෙන්නලා දෙන්නම් කරුණු ඔබතුමන්ලා ආස කරන ඒ කියන්නේ ඔබතුමන්ලාගේ උනන්දුව තියෙන අවස්ථාවන් ගැන ඔබතුමන්ලා කමෙන්ට් කරන්න.